මම හිතනවා දැන් වෛද්‍ය සංගමයේ තියෙන අඩුපාඩුකමුයි වෛද්‍යවරුන්ගේ තියෙන අඩුපාඩුකමුයි හුවා දක්වමින් මේ සයිටම් කියන වංචාව සාධාරණීකරණය කරන්න උත්සාහ කිරීම වැරදි. ඒ වගේම නෑ සයිටම් මොකද මම හිතනවා දැන් බලන්න මෙතුමා ගොඩාක් වැඩ තියෙන නිතිච්ච මහත්මේ උබීවයකේ සභාපතිතුමා අපි අගය කරන උගතේ දැන් සයිටම් එක එතුමාට තියෙන අවබෝධ බලන්න. සූදානම් නොවි ඇවිල්ලා මෙහෙමන. ඒ නිසා හරි පැහැදිලි සයිටම් ගැන තමයි කතා කරන්න ඇවිල්ලා තියෙන කට්ටිය. ඒ නිසා ඒ වගේම මම කියන්න කැමතියි මම වකීමෙන් කියන්නේ මම උතුමාට වගේ දරුවෙක් ඇතුවම කියන්නේ ඔබතුමා පෙනී සිටපු නඩු අංකය SCFR 532 2012 ගොඩක් නඩුවට ඉන්න නිසා මට වෙන්න පුළුවන් ડોક્ટર නිර්මා රංජිත් දේවසේනතු 4 දෙනෙක් සයිටම් එකට විරුද්ධව දාපු නඩුවට ඔබතුමා ඉදිරිපත් වුණා කියන එක තමයි මට දැනගන්න ලැබුණේ. ඔබතුමාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මම එක වකීමෙන් කියනවා. ඒක නෙවෙයි. ඔව්. ඒ නිසා මම කියන්න. ඔය වගේ ඔබතුමාගේ මගේ වෙලා අඩු කරන්නේ නැත්නම් මම ළඟට ආවා. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙවි සිටියේ නැති බව නැවත වරක් මම අවධාරණය කරනවා. ඒ නිසා මම ඊටාම පැහැදිලිව කියන්න කැමතියි. දැන් මම සුරංගම මැතිතුමා කියපු දේ මම කියන වෛද්‍යවරුන්ට පමණක් නෙමෙයි නීතිඥ ඉගෙන ගන්න කටේ සම්ජාන සල්ලුවේ. සුරංගගේ අම්මයි තාත්තයි නීතිඥයන්ට නීති විද්‍යාව අඩු වියදම් කළා නැද්ද? ගුරුවරු ටියුෂන් කරා. ඔබ මාධ්‍යයේදී ඒ නිසා මම කියන්නේ වෛද්‍ය සංගමයේ සම්බන්ධ වෛද්‍යවරු සම්බන්ධ හුදකලා විවේචන අපිට ගොඩක් තියෙනවා. කාටද? මාධ්‍යවේදීන් සම්බන්ධ නැද්ද? සාමුදුරු සම්බන්ධ නැද්ද? නමුත් මේකයි පටලවන්න බෑ. මොකද මේක ජාතික ප්‍රශ්නයක්. මෙතන කළු පෙන්නලා ඒ කියන්නේ එක වරද්දක්. විසින් තව වරද්දක් හරියන්නේ නැහැ. සයිටම් කියන්නේ වංචාවක්. ඒ දෙමව්පියෝ සහ දරුවෝ අනාථ කරපු වංචාවක්. ඒක හරි පැහැදිලිව මම පෙන්නන්න. කරුණාකරකට අවස්ථාවක් දෙන්න. මේක වැරද්දක් ජනතාවගේ නෙමෙයි. දැන් 1,50,000 දරුවෝ උසස් පෙළ සමත් වුණාම 1990 UGC report එක මේකේ තියෙනවා. 1990 දී 21ක් බඳව ගත්තා විශ්වවිද්‍යාලවල. 2015 කදී බඳව ගන්න. 17යි. අවුරුදු 25කදී 15ට ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු 11ක එක විශ්වවිද්‍යාලයක් පටන් ගන්න නැහැ. එක විශ්වවිද්‍යාලයක් පටන් ගන්න රාජපක්ෂ කාලේ. පාලනය. එතකොට කේඩියු පටන් ගත්තා. ඒ පුද්ගලික එක. මේ සයිටම් විතරන්නේ කේඩියුත් ඒ හොරකම් තමයි. මහජන මුදල් යොදවා කරන දැනටත් වරප්‍රසාද සහිත පිරිසකට තවත් වරප්‍රසාද දෙන වැඩේ ඒවා. සයිටම් කියන්නේ තේම ලක්ෂ 100ක් වේදම් කරන්න පුළුවන් දෙමව්පියෝ. මං කියන්නේ ඒගොල්ලෝ ඉතාම ධනවත් අය කියලා. නමුත් මේ රටේ අතිබහුතරයක් ජනතාවද ලක්ෂ 86ක් කියන්නේ ලක්ෂ 86 දවසක ආදායම රුපියල් 280 අඩුයි. මේකට ජනගහන්නේ. ඒතර ලක්ෂ 100ක් වෙනකන් කරන මම දෙමව්පියෝ කියන්නේ අතිධනවත් නුනාට ඔවුන්ගේ දරුවන්ට යමක් කමක් කර දිය හැකියි. ඒ නිසා මේ ප්‍රශ්නේ දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ හප්පන්නේ වෛද්‍ය සංගමය අරකයි මේකයි නෙමෙයි. මේ රටේ පාලකයෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කරේ නැහැ. දැන් සල්ලි නැහැ කියන්න බෑ. සල්ලි නැහැ කියන්න පුළුවන්. හැබැයි අපි 3යි GDP එකේ 3යි ගාන වෙන් කරගෙන ආවිල්ලා. ඒක රාජපක්ෂ මහත්මයා බැස්සුවා 1.7ට. අපි අරගල කරේ ඒකට නෙමෙයිද 2.7යි දෙකක් දැන් අරන් තියෙන අරගල කළා නෙමෙයිද? ඒ විශ්වවිද්‍යාල ආරම්භ නොකරට පස්සේ තමයි සාමාන්‍ය මධ්‍යපන්ති දෙමව්පියන්ගේ දරුවන්ට සිද්ධ වෙන්නේ අධ්‍යාපනය හැරෙන්න දෙපළක් නෙමෙයි මේගොල්ලන්. මේ දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපනය හැරෙන්න දෙපළක් නෑ. ඒ නිසා තමයි ඔවුන් තෙරපන්නේ කොහොම හරි තමන්ගේ දරුවට උගන්වන්න. ඒකේ වැරද්ද කාගේද? අධ්‍යාපනය පුළුල් නොකිරීම නිසා තමයි වැරද්ද ඇවිල්ලා තියෙන්නේ. දැන් 1,50,000න් 20000ක් ගන්නවා. දැන් ලක්ෂ 100 ගානේ දීලා යන්න පුළුවන් කට්ටිය කොච්චර ඉන්නවද? දැන් සාධාරණ ගැන කතා කරන්නේ. කී දෙනෙක් සාධාරණ ඉස්ස ගන්න පුළුවන්ද සයිටම් වගේ ඒවා? 1000කට බෑ. 1000කට බෑ. ඒතර ඉතින් 1,29,000 මොකද කරන්නේ? ඒ නිසා පෞද්ගලික අධ්‍යාපනයෙන් වෙන හානිය පමණක් නෙමෙයි. මේක දැන් මේ සයිටම් එකේ තියෙන ප්‍රමිතිය සම්බන්ධත් ප්‍රශ්න. මට විනාඩියක් දෙන්න මගේ වෙලාව අවසන් වෙච්ච නිසා සයිටම් වංචාවක් කොහොමද? මේක වෙන එකත් එක්ක පටල ගන්න එපා. සයිටම් එක BO එකට වංචා කළා. ඔවුන් මුලින් මං ගාව මෙතන තියෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කරපු හිටපු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු වාර්තා. මං ඉල්ලා හිටන මට පැය 3ක් දෙන්න විවාදයකට මං ඔප්පු කරලා පෙන්නනවා මේ රටේ නීත්‍ය අනුකූල කරන බරපතලම වංචා සිද්ධ වෙන තැනක සයිටම් එකේ. මේ BO එකට වංචා කළා තියෙන්නේ. මේක ඔක්කොම ඔබ්සර්වේෂන්ස් තියෙනවා. BO එකට මැනේජ්මන්ට් කියලා පටන් ගන්න පස්සේ මෙඩිසින් කරා. මෙතුමත් ටිකක් කිව්වා. මම මේ ඔක්කොම ටැග් කරලා තියෙන්නේ. මොකද මම දන්නවා මේ නීතිච්ච මහතුරු දෙන්න ඉන්නේ. ඒක ඔබතුමා රූපවාහිනියේ පළ වුණා. මම දන්නවා නෑ මම මේ තුමාගේ දේශපාලන පැත්තට එහෙම කතා කරන්නේ. මේ සම්බන්ධව මම කලින් අතු කරපු කාරණා එක්ක ඒ නිසා BO එකට බොරු කියලා පටන් ගන්න තියෙනවා. කාලය අවසන් ඊළඟට
සෞඛ්‍ය අමාත්‍යාංශයක් කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සයිටම් එක සඳහා ලබා දුන් නිල ලිඛිත අවසරයක් තිබෙන ඉදිරිපත් කරන්න. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි අයිතිය තියෙන්නේ. විමල් මහත්තයා අධිකරණ පද්ධතියක් තිබෙනවනේ නෑ මේ තීරණේ සෝෂාන් මට අවසන් කරන්න දෙන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම අවසරයක් දීලා නෑ වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න. ඊළඟට දෙමෝපියන්ට වංචා කළා කියන මම අද කතා කරා රෂියන් ලෝය කෙනෙක් කරා නිස්නි නිග්‍රෝ කියන සරසවියේ නීති උපදේශක. ඒ අයවපු මේ බයිබල් මැසේජ් එක මේකේ තියෙනවා. දරුවන් සම්පූර්ණයෙන්ම මේ දෙමාපිය වංචා කළා මේ බොරු කියලා නිශ්චය කරොත් එක්ක විසුම් කියනවා. කිසිම මේකක් නැහැ. හරිද? මේ මිනිස්සු මොකද විශ්ව කරොත් කියන්නේ ලොකු විශ්වවිද්‍යාලය ලෝකෙ පිළිගන්න. මේ ඔක්කොම බ්‍රෝචර්ස් හොරු මේ බොරු. මේ වංචනිකයි. මම මේ රෙක්ටර් යවුවා මේක. පොදුමා මේක බලන්න කියලා. එතකොට මම ඔබට ඊළඟ අවස්ථාව දෙන්න. මම ඒ නිසා මම ඉතාලවත් කියනවා ඔය ඔක්කොම කරලා ඔබතුමා අහුව ප්‍රශ්න අධිකරණ මේකයි තියෙන්නේ 2010න් පස්සේ රාජපක්ෂ පාලනය නීති කඩලා බලහත්කාරය ආයතන සුණුසුණු කරලා ගිහපු ගමනක් තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශ අවසර නැතුව, BOI එකේ හරි අවසර නැතුව, UGC එකේ හරි අවසර නැතුව, නිසින කරොත් එක ගිවිසුමක් නැතුව, කිසිම දෙයක් නැතුව. කොහොමද සයිටම් එක මෙච්චර ළමයි ප්‍රමාණයක් අරන් ගියේ? අපි විජේදාස සම්පූර්ණ නීති විරෝධීව. ඒ රාජපක්ෂ පාලනයේ නීති කඩලා දෝෂල කරගෙන ගියපු නිසා වෛද්‍ය සභාවට තාජනය කරගන්න. හොඳයි අපි අහපාන ආණ්ඩුවකින් මේක වංචාවක් කියලා අපි කියන්නේ ඔන්න ඕක නිසා. හොඳයි. වෙන ප්‍රශ්නයක් නැහැ.